ඔන්න ආයෙම යුනිවර්සිටි ලොග් එකක් ඔයාලට ගේන්නයි හදන්නේ. මම අද ඇවිල්ලා ඉන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ ඉහළින්ම වැජඹෙන විශ්වවිද්‍යාලයට. මේ තමයි කොළඹ විශ්වවිද්‍යාලය. ඉතින් පුරවර සරසවිය කියලත් කොළඹ විශ්වවිද්‍යාලයට කියනවා. මේ ඔයාලට පේන්නේ කොලේජ් හවුස් එක. මේ වටා ගෙතුණු ලස්සන අතීත කතාවක් තියෙනවා. ඔයාලා කැමති නම් ඒ ගැන හොයලා බලන්නකෝ. කොළඹ විශ්වවිද්‍යාලේ ප්‍රථම වරට ආරම්භ කරද්දී මේ විශ්වවිද්‍යාලය සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රථම ගොඩනැගිල්ල විදියට තමයි මෙන්න මේ රෙජිනා කියන වලව්ව ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලය සඳහා යොදාගෙන තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට මෙන්න මේ ගොඩනැගිල්ල විතරයි තිබිලා තියෙන්නේ. මේක තමයි ආරම්භක ගොඩනැගිල්ල වෙලා තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන මේ ලයිබ්‍රරි එක ලංකාවේ ලීඩින් ඇකඩමික් ලයිබ්‍රරිස් අතර එකක් වෙනවා. මේ විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරි එක තට්ටු 5කින් සමන්විත වෙනවා. ඉතින් මේ වගේම අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා අග්‍රගණ්‍ය මධ්‍යස්ථානයක් බවට මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේන් ලයිබ්‍රරි එක අදට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරි එකට ඇක්සස් තියෙන්නේ විශ්වවිද්‍යාලයේම සිසුන් සඳහාම පමණයි. මම පළමුවෙන්ම ඔයාලව එක්කන් යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ලෝ ෆැකල්ටි එකට. ඇත්තටම කීවොත් එහෙම මේ තමයි මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක. ඒ වගේම ඩ්‍රීම් ෆැකල්ටි එක. මේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ලෝ ෆැකල්ටි එක. ඉතින් මේ ලෝ ෆැකල්ටි එක ටිකක් විශේෂයි. මොකද ලංකාවෙන්ම රජයේ විශ්වවිද්‍යාල 3ක විතරයි ලෝ තියෙන. ඉතින් ඒකෙනුත් ලෝ ෆැකල්ටියක් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය විතරයි. මේ තියෙන්නේ කොළඹ නීතිපීඨයේ කැටපත් පවුර. කැටපත් පවුර කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගොඩක් අය මගෙන් අහලා තිබුණා කොහොමද ලෝය කෙනෙක් වෙන්නේ කියලා. ලෝය කෙනෙක් වෙන එක ක්‍රමයක් තමයි මෙන්න මේකත්. ලංකාවේ ලෝ ඩිග්‍රී එක ඔෆර් කරන ගවර්න්මන්ට් යුනිවර්සිටිස් 3ක් තියෙනවා කියලා මම ඔයාලට කලින් කිව්වනේ. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනයේ විශ්වවිද්‍යාලය කියන්නේ. ආර්ට්ස් කරලා විතරක් නෙමෙයි ඔයාලට කොමර්ස් කරලා, සයන්ස් කරලා, මැත්ස් කරලා වුණත් ලෝ කරන්න පුළුවන්. හැබැයි ඒ සබ්ජෙක්ට් ස්ට්‍රීම් වලත් ඔයාලා 1.9ට වඩා වැඩි සෙට් එකක් ගන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ සෙට් ස්කෝර් එකේ අනුපිළිවෙල අනුව ඔයාලට මේ රජයේ විශ්වවිද්‍යාල 3ට එන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 4කින් LLB ඩිග්‍රී එක ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කරා කියලා ඔයා ලෝය කෙනෙක් වෙන්නේ නැහැ. ඔයා ලංකාවේ ලෝය කෙනෙක් වෙනවා නම් ඕනෙම කෙනෙක් ලංකාවේ ලෝය කෙනෙක් වෙනවා නම් අනිවාර්යෙන් LLB ඩිග්‍රී එකත් එක්ක ලෝ කොලේජ් යන්න ඕනේ. ඒක ලොකු කාලයක් ගත වෙන හරිම ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් ඔයාලට ඒ ගැන ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම ආයෙම ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. මේ ඔයාලට පේන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ බුදු පිළිමය සහ බෝගහ. ගවර්න්මන්ට් යුනිවර්සිටිස් අතර ෆැකල්ටි ඔෆ් එඩියුකේෂන් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විතරමයි. එඩියුකේෂන් ඩිග්‍රී එක කරන අයට විද්‍යාපීඨ ගුරුවරු වගේම පත්වීම් හම්බ වෙනවා ඩිග්‍රී එක ඉවර වුණ ගමන්ම. මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තවත් එක ෆැකල්ටියක්. ෆැකල්ටි ඔෆ් මැනේජ්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස්. හැමෝම දන්න දෙයක් තමයි කොමර්ස් කරලා වැඩිම රිසල්ට් තියෙන අය යන්නේ ජපුර විශ්වවිද්‍යාලයට. ඒ වගේම දෙවනියට රිසල්ට් තියෙන අය එන්නේ මෙන්න මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි ඔෆ් මැනේජ්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් එකට. කොළඹ විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ෆැකල්ටි එක මට ටිකක් විශේෂයි. මොකද මම මේ ෆැකල්ටි එකේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිරු ප්‍රතිමාව. ඒ වගේම මේ යුනිවර්සිටි එකේ තවත් එක විශේෂත්වයක් තියෙනවා. ඔයාලා හැමෝම දන්න ග්‍රහලෝකාගාරය පිහිටලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. ග්‍රහලෝකාගාරය බලන්න හැමදාම යන්නේ නැහැ. ඒකට විශේෂ දින වෙන් කරලා තියෙනවා. මමත් චූටි කාලේ ඉඳන්ම හරි ආසාවෙන් යන්න ඉන්න තැනක් තමයි මේ ග්‍රහලෝකාගාරය කියන්නේ. හැබැයි මට අද වෙනකන් යන්න බැරි වුණා. ඔයාලා අහලා ඇති කැම්පස් වල එක එක තැන් වලට එක එක නම් කියනවා. ඉතින් ඒ වගේ තැනක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිසාවැව. අනුරාධපුර තිසාවැවක් තියෙනවා. නමුත් මේ තියෙන්නේ කොළඹ කැම්පස් එකේ තිසාවැව. හැබැයි දැන් වතුර පිරීලා නැහැ. වැස්ස කාලේට වතුර පිරෙනවා කියලා කියනවා. ඉතින් කොහොමද මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිසාවැව. මේ තියෙන්නේ මේ විශ්වවිද්‍යාලයේ මේන් කැන්ටින් එක. මේ වලට පේන්නේ කොළඹ කැම්පස් එකේ කැටමත් පවුර. ඉතින්
මෙයාලා කැම්පස් එකෙන් අයින් වෙනකොට මේ කැටපත් පවුරේ මොනවා හරි ලියලා තමයි යන්නේ. මේ කැටපත් පවුරේ මම දැක්ක කහමල ගැන ලියලා තියෙන ලස්සන කවි ටිකක් තියෙනවා මම ඔයාලට කියන්නම්. ආදරණීය කහමල ආදරේ නම් ආදරේ කිව්වම හෙන ගහනවා. තව එකක් කියලා තියෙනවා වගේම ආදරණීය කහමල ආදරේට මරණ සහතික නැහැ. ආදරේට ඇත්තේ උපන්න සහතික පමණයි. මට ඒක තේරුනේ ඔයාව හම්බුනාට පස්සේ. ඉතින් හරි දිග කතාවක් තියෙනවා, දිග තේරුමක් තියෙනවා මේක අර නොකියා කියන තේරුමක්. මට හිතෙනවා ඒ කවි ලියපු තරුණයට ඒ ආදරණීය කහමල තවමත් ආදරේ කියලා නැතුව ඇති කියලා. ඉතින් කොයි තරම්නම් ආදර කතා මේ කැටපත් පවුර ඇතුලේ මේ කවි ඇතුලේ හැංගිලා මියඳිලා යන්නේ නැද්ද? උමරිද වන්න මතක නොයන්න සමුදියන්නම් තනි වෙලා. කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රීන් ඒරියා යෙලෝ ඒරියා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් එහෙම ඒරියාස් බෙදෙන්නේ මේ ගාලා තියෙන පුටුවල පාට අනුව. කහ පාට ගාලා තියෙනවා නම් යෙලෝ ඒරියා එක, කොළ පාට පුටුවල ගාලා තියෙනවා නම් ග්‍රීන් ඒරියා එක. කතාවට කියනවා මෙන්න මේ ගොඩනැගිල්ල හදපු කෙනාටවත් මේ ගොඩනැගිල්ලේ දේශන ශාලාවලට තියෙන තැන හරියටම හොයාගන්න අමාරුයි කියලා. මම දැන් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාලතම ෆැකල්ටියේ. මේ තමයි ආර්ට්ස් ෆැකල්ටි එක. ලංකාවේ ආර්ට්ස් වලින් ඉහළම රෑන්ක් ගන්න ළමයි තමයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ට්ස් ෆැකල්ටි එකට එන්නේ. ආර්ට්ස් ෆැකල්ටි එකට පාරෙන් එහා පැත්තේ තියෙන්නේ සයන්ස් ෆැකල්ටි එක. ඔයාලා අහලා ඇති ස්කූල් ඔෆ් කම්පියුටින් කියලා ඩිග්‍රියක්. අන්න ඒ ඩිග්‍රිය ඔෆර් කරන්නේ මෙන්න මේ සයන්ස් ෆැකල්ටි එක ඇතුලේ. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටියත් විශාල භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. විශාල කෝසස් ඩිග්‍රීස් රාශියක් උප කරනවා මේකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ මේන් ග්‍රවුන්ඩ් එක තමයි ඔයාලට මේ පේන්නේ. මේ ග්‍රවුන්ඩ් එක බස් එක යනකොට උනත් අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේන් ඔඩිටෝරියම් එකක්. මම ඔයාලට කලිනුත් කියවනේ මෙන්න මේ සයන්ස් ෆැකල්ටියෙන් ගොඩක් සුවිශේෂී කෝසස් ඩිග්‍රීස් උප කරනවා කියලා. ඒ වගේ එකක් තමයි මොලිකියුලර් බයොලොජි කියන්නේ. සිංහලෙන් කියනවා නම් අණුක ජීව විද්‍යාව. ඉතින් අණුක ජීව විද්‍යාව කියන ඩිග්‍රී එක ඔෆර් කරන්නේ ලංකාවෙම මෙන්න මේ කොළඹ යුනිවර්සිටි එකේ විතරමයි. කොයිතරම් නගරබදව පිහිටා තිබුණත් සුන්දර පරිසරයක පිහිටා තියෙන පහසුකම් රැසකින් සමන්විත ලස්සන විශ්වවිද්‍යාලයක් තමයි යුනිවර්සිටි ඔෆ් කොළඹ කියන්නේ. හැමෝම මේ දවස්වල කතා වෙන දෙයක් තමයි රැගින් කියන එක. ඉතින් ලංකාවෙම කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි රැගින් වලින් තොර එකම විශ්වවිද්‍යාලය වෙන්නේ. ඔන්න ඉතින් රැගින් වලට බය කවුරු හරි ඉන්නවා නම් හොඳට පාඩම් කරලා මහන්සි වෙලා මෙතනට එන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ෆැකල්ටිස් 8ක් පමණ තියෙනවා. ඒ වගේම ඒවට අනුබද්ධ මණ්ඩප ආයතන රාශියක් තියෙනවා. ෆැකල්ටිස් 5කට විතරයි මට අද ඔයාලව එක්ක යන්න පුළුවන් උනේ. තවත් දවසක ඉතුරු ෆැකල්ටිස් වලටත් එක්ක යන්න බලාපොරොත්තු වෙන්න මම මේ vlog එක එන්ඩ් කරනවා. ඔයාලට සුබ දවසක්.